2026 වර්ෂය සමස්තයක් විදියට ගත්තාම මිථුන ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක වර්ෂයක්. සාමාන්‍යයෙන් මිථුන ලග්න හිමියන් කියන්නේ ඉතා සමාජශීලී චරිත. ඔවුන් කතාවට ඉතාම දක්ෂයි වගේම කතා බහ කරන්නේ තමත් කැමතියි. ඔවුන්ගේ මේ සමාජශීලීත්වය පෙන්눔 කරන්න තමයි මිථුන ලග්නයට සංකේතයේ විදියට හොඳින් කතා බහ කරමින් ඉන්න නිවුණු දෙන්නෙක් යොදාගන්නේ. 2026 ජූනි දක්වා ගුරු ඔවුන්ගේ ලග්නය මතින් ගමන් කරන නිසා මේ මිථුන ලග්න හිමියන් කෙරෙහි සමාජයේ ආකර්ෂණය වෙනදාටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙන කාලයක්. ඒ කියන්නේ උන්ට සමාජයේ තියෙන ආකර්ෂණය කොහොමත් තියෙනවා. මොකද උන්ගේ සමාජශීලී භාවය හා ඔවුන් කතාවට දක්ෂ වීම නිසා. නමුත් මේ ගුරු ලග්නය මතින් ගමන් කරන මේ කාලෙදී ඒ සමාජයෙන් ඔවුන්ට තියෙන ආකර්ෂණය තවත් වැඩි දියුණු වෙන කාලයක්. ශනි හා නෙප්චූන් ඔබේ 10 වෙනියේ ගමන් කරන නිසා ඔබේ රැකියාවේ උසස් වීමක් 2026 වර්ෂයේදී අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් මේ සමගම ඔබ 2026 වර්ෂයේදී අතිශය කාර්යබහුල වෙන්න පුළුවන් කියලාත් පෙන්වුම් කරනවා. ඒ වගේම රැකියා කටයුතු වලදී ඔබේ නිර්මාණශීලීත්වය හොඳින් විදහා දක්වන්න පුළුවන් කාලයක්. ඒකට හේතුව මේ වෙලාවේ මේ 2026 වර්ෂයේ ශනි හා නෙප්චූන් කියන ග්‍රහයන් දෙන්න සංයෝග වෙලා මිථුන ලග්න හිමියන්ගේ රැකියාව ගැන කතා කරන 10 වෙනි ඉන්න නිසා තමයි ඒ தත්ත්වය ඇති වෙන්නේ. මොකද නෙප්චූන් කියන්නේ බොහොම නිර්මාණශීලීත්වයට බර ග්‍රහයෙක්. ඒ වගේම IT ශාස්ත්‍රය, පර්යේෂණ ශාස්ත්‍ර වගේම තාක්ෂණික ශාස්ත්‍රවල රැකියා කරන මිථුන ලග්න හිමියන්ට මේ 2026 වර්ෂයේ ඉතා හොඳ කාලයක්. ඒ වගේම මිථුන ලග්න හිමියෙක් විදේශගත වීමට උත්සාහ කරමින් හිටියනම් ඔබට 2026 වර්ෂයේදී මේ අරමුණු ඉටු කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඔබ විදේශ රැකියාවකට යන්න හිටියත්, විදේශ උසස් අධ්‍යාපනය වෙත යොමු වෙන්න හිටියත්, විදේශ වෙළඳාම හරි, විදේශ වන්දනා ගමන් හරි, ඒ ආදී කුමන අරමුණකින් විදේශගත වෙන්න ඔබ හිටියත් 2026 වර්ෂයේදී ඒ අරමුණු සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් පවතිනවා. ඔබ විදේශ වෙළඳාමේ යෙදෙන අයෙක් නම් ඔබට ඔබේ විදේශ ගැනුම්කරුවන් ප්‍රමාණය වැඩි වෙනවා. අලුතෙන් ගැනුම්කරුවන් හම්බ වෙනවා වගේම අලුත් එකඟතාවන්ට උන්වමග යොමු වෙන්න අවස්ථාව තියෙනවා. 2026 ජූනි 2 වෙනිදායින් පස්සේ ගුරු ග්‍රහයා ඔබේ ලග්නයේ දෙවැන්නට ගෝචර වෙන නිසා ඔබේ ආදායම් තත්ත්වය යහපත් වෙනවා. ඒ වගේම ඔබේ කුටුම්බයේ තිබිච්ච ගැටලු ආදී යහපත් පරිදි විසඳෙනවා. නමුත් රාහු ග්‍රහයා 9 වෙනි මේලාවේ ගෝචර වෙන නිසා ඔබව අධාර්මික ක්‍රියාවලට යොමු කිරීමට බලනවා. ගුරු ග්‍රහයා ඔබේ බාධක ස්ථාන අධිපති ග්‍රහයා නිසාත් ඒ වගේම දෙවැන්න මාරක ස්ථානයක් වෙන නිසාත් මේ අවස්ථාවේ ඔබ හැකිතරම් ධාර්මික වෙන්න ඕන. එහෙම නැත්නම් මේ පිහිටීම ඇත්තටම ඔබට මාර්ග තත්ත්වයක් ඇති කිරීමට උනත් හැකියාව තියෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා 9 වෙනියේ ගෝචර වන මේ කාලය ඔබේ පියාගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පියාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න ඕන. මේ විදිහට ගත්තාම ඔබ ධාර්මික ලෙස ජීවත් වුණොතින් 2026 වර්ෂය කියන්නේ ඔබට ධනලාභ, ව්‍යාපාර ආදී සාර්ථකත්වය, විදේශ ගමන් හා විදේශ කටයුතු වලින් සාර්ථකත්වය, ඒ වගේම වත්කම් අත්පත් කර ගැනීම ආදී ජයග්‍රහණ ගොඩක් ළඟා කරගන්න පුළුවන් වර්ෂයක්. ඉතින් මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂය ඉතා සුබ වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.